පම්පෝරි ගැසූ බංගලියන්ට අවුට්වීම දරාගත නොහැකි වෙයි. දෙවන කඩුල්ල ලෙස බිඳුවෙන් අවුට් වූ හිද්‍රෝයි පිටිය මැදදී ලංකාව සමග ගැටෙයි. තරගය අවසානයේ වේලාව පෙන්නුවාට බංගලියන්ට මලපනි. මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඇසූ කුසල් රිදෙන්නම දුන් උත්තරය මෙන්න. ඊයේ තරගයේදී නුවන් තුෂාර විසින් හැට්‍රික් එකක් ලබා ගනු ලැබුවා. එහිදී දෙවන කඩුල්ල ලෙස තුන්වන පන්දුවෝරයේදී තුන්වන පන්දුවෙන් හිද්‍රෝයිව දවා ගනු ලැබුවා. එහිදී කඩුල්ලේ පන්දුව වැදී එක් කඩුල්ලක් දුරට වීසි වී යනවා. තවද ලකුණු නොලබා දෙවී ගිය ඔහු සහ ලංකාවේ ක්‍රීඩකීන් අතර බහින්බස් වීමක් සිදු වුණා. එහිදී ඔහු ගහන්න මෙන් යන්නේ අවිෂ්කහටයි. මාධ්‍ය හමුවේදී බංගලි මාධ්‍යවේදීන් අසා සිටියේ ඔයාලා හිද්‍රෝයිට කිව්වේ මොකක්ද යන්නයි. එහිදී කුසල් කියා සිටියේ අපි මොකුත් කිව්වේ නැති බවයි. ලකුණු නොලබා දෙවී ගිය ලැජ්ජාව ඔහුට දරාගත නොහැකි වීම නිසා එලෙස හැසිරී තිබුණා. බංගලියන් චණ්ඩින් මෙන් අපේ කොල්ලන්ට හැමදාම ගහන්න එන්නේ අපේ කොල්ලන්ගේ හිත හොඳ නිසායි. ඉතින් අපේ කොල්ලෝ තරගයේ අවසානයේදී අලුත්ම සැමරීමේ කලාවක් ලොවට හඳුන්වා දෙනු ලැබුවා. ඒ තමයි වෙලාව හරියන්න පෙන්වීමයි. ඉතින් ඒකට මුළු බංගලියන් හටම රිදී ඇති බවයි වාර්තා වන්නේ. තවද ඒ ලෝකයේම කතාබහට ලක්ව තිබෙනවා. අපිට දුවන්න ගහනවා කියූ බංගලියන් හට කෙලවීම ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න.